Sri Lanka Army. Living legends. පය ගසන්නට භූමියත් හුස්ම ගන්නට නිදහසත් ඇවිද යන්නට ආඩම්බරයක් ඉතිරි කරමින් නිහඬව නික්ම ගිය ඔවුන් සදාකල් අපේ මතකය තුල ජීවමානයි. අනෝරා වැසී ඇදහැළුණත් ඔවුන්ගේ පාසටහන් මේ භූමියෙන් කිසිදා මැකී නොයනු ඇත. යාපනය අරාලි තොඩුව එදා මෙදා තුර ලක් ඉතිහාසයේ රන්නකුරෙන් ලියවූ අභීත සෙන්පතියන් නිදන භූමියක්. උතුරු අරදහද්වීපය බේරා ගැනීමේ ඓතිහාසික ක්‍රියාන්විතය සැලසුම් කරමින් සිටියදී රුදුරු ත්‍රස්තවාදීන් විසින් නැට වූ අධිපීඩන බෝම්බයකට හසුවීමෙන් ලුතිනන්ට් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඇතුළු අභීත විරුවන් 10 දෙනෙකු මේ භූමියේදී සිය ප්‍රාණය වාතලයට මුසු කළා. මාවිල්ලාරු සොරව්ව වසා දමා අහිමි කළ ජනතාවගේ ජල අයිතිය නැවත ලබාදීමේ අරමුණෙන් ඇරඹී නැගෙනහිර මානුෂ්‍ය මෙහෙයුමේදී දිවිපිදූ යුද ගුවන් නාවික ඇතුළු සියලුම රණශූරයින් සිහි කිරීම වෙනුවෙන් තොප්පිගල ඉදිකළ අමරණීය සිහිවටනයයි මේ. මේ විජයග්‍රහණයේ ස්මාරකය ත්‍රස්තවාදයේ උච්චතම ස්ථානය වූ කිලනොච්චි නගරයේ පිහිටා තිබෙනවා. උතුරින් 53 55 සහ දකුණින් 57 58 වීර සේනාංකයෝ අලිමංකඩ මේ පින්බිමේදී මුහුණට මුහුණ හමුව මහා බලයක් වී ත්‍රස්තවාදය මොඩනපුටා දැමීම වෙනුවෙන් නන්දි කඩාල් බලා නික්ම යාම සිහි කරනු වස් මේ ස්මාරකය නිර්මාණය කර තිබෙනවා. කෝප්‍රෙල් ගාමිණී කුලරත්න නොහොත් හසලක වීරවරයාණන්ගේ මේ ස්මාරකය පිහිටා ඇත්තේ ඊට මදක් නොදුරින්. ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයේදී සිය සගයින් අතර නොගොස් ඔවුන් සමගම මාතෘභූමිය වෙනුවෙන් ප්‍රාණය දුන් කපිතාන් සාලිය අලදෙනිය ඇතුළු අභීත විරුවන් සිහි කරනු වස් කොකාවිල්හි ස්ථාපිත ස්මාරකයයි මේ. උතුරු නැගෙනහිර ත්‍රස්තවාදයේ අඳුරු පිසදා සාමේ රන්හිරු රටටම පුබුදුවා නැන්වූ විජයග්‍රහණයේ සංකේතය වන මේ අභිමානවත් ස්මාරකය පුදුකොඩුරිප්පුහි පිහිටුවා තිබෙනවා. මේ වීරයින් නිදන භූමියක්. ඒ භූමියේ ඔබේ පාදස්පර්ශය තබා යන්න. අභීත විරුවන් වෙනුවෙන් අපට කළ හැකි උත්තමාචාරය එයයි.